සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. පොතක් ගැන කතාව. මේක ඇත්තටම පොතක් ගැන කතාවක්. හැබැයි යෝග සම්බන්ධ පොතක් නම් නෙමෙයි මේක. මේක ඇත්තටම මට අහම්බෙන් හම්බෙච්ච පොතක්. නිකමට මම සල්සර් බුක් ෂොප් එකට ගියපු වෙලාවේ මම නිකමට මගේ අතට මේ පොත ආවේ. මේ පොතත් එක්කම තව පොත් සෙට් එකක්ම තිබුණා. මුලින්ම ඇත්තටම මම මේ පොත මට ගන්න හිතුණු හේතුව තමයි මේ පොතේ තිබ්බ කවර් එකට මට මේ දැක්කහම පොඩි අර හොඳ හැඟීමක් මට දෙන්න පුළුවන් වුණා මේ ඒ පොතේ කවර් එක දැක්කම. ඒ කවර් එක දැකලා තමයි මම පොත අතට ගත්තේ. පොත බැලුවට පස්සේ මට හිතුණා නිකන් උඩින් බැලුවට පස්සේ මේක ඕකේ මම ගන්න ඕනි කියලා හිතාගෙන මම පොත ගෙනාවා. ඒ පොතත් එක්ක තව පොත් දෙකක් මම ගත්තා. මුලින්ම මම කියවන්න ගත්තේ චූටි පොත. ඒ කියන්නේ පොත් අනිත් දෙක ටිකක් ලොකුයි. මේකේ චූටි පිටු ගාණක් තියෙන්නේ. සහ මට ඒක කියවන්න හරිම පොඩි වෙලාවක් ගියේ. මං හිතන්නේ පැය භාගයක්වත් මට ගියේ නැති තරම් මේ පොත කියවන්න. හැබැයි මේ පැය භාගෙට මට මාඩ දේවල් ටිකක් මේ පොත ඇතුලෙන් හම්බුණා සහ මාව සමහර තැන්වලදී මාඩ විදියට සෙන්සිටිව් වුණා මේ පොත කියවද්දි. සහ කියන්නේ මට හිතුණා ඇත්තටම මිනිස්සු විදියට අපි මොනවද කරන්නේ කියන ප්‍රශ්නාර්ථය මට මං ඇතුලෙන්ම ගොඩ නැගුණා මේ පොත කියවද්දි. හරි අපි බලමු මේ පොත මොකක්ද කියලා. මේ පොත මේ වෙදිත් ගොඩක් අය කියවලා තියෙන්න පුළුවන්. මෙහෙම බැලුවට ඔයාලට තේරෙන්නේ නැතුව මොකද අනිත් පැත්තට පේන්නේ. මේ පොතේ නම තමයි ජීවත් වීමේ අර්ථය කුමක්ද? මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ ආජාන් බ්‍රහ්මවංශ මහතෙරුන් වහන්සේගේ දේශනාවක්. මේක එතකොට පරිවර්තනය කරලා තියෙන්නේ සමරසිංහ ගුණසේකර කියන මහත්මයා. මේක මුලින්ම ගණිද්දි මුලින්ම තියෙනවා මේක පරිවර්තකගේ සටහන. ඒක කියවද්දිම ඇත්තටම මාරම අයිඩියා එකක් අපිට එනවා මේ පොත ගැන. මේකේ මුලින්ම එයා පටන් අරගෙන තියෙනවා සියලුම සත්වයන් මෙන්ම මිනිස්යෝද ඉපදෙති. ජීවත් වෙති කලකට පසු ලොව හැර යති. සියලුම මිනිස්යන්ට මෙය පොදු වුවත් සමහර මිනිස්යෝ ඉපදුනාට පසු මිනිසෙකු වශයෙන් ජීවත් වෙන කාලයේ තමාටත් මිනිස්යන් ඇතුළු සියලුම සත්වයන්ටත් පමණක් නොව තමාට සෙවන දුන් ගහකොළට හා පරිසරයටත් තමාගේ ශක්ති ප්‍රමාණයෙන් සේවය කරති. දුර්ලභ මනුෂ්‍යත්වය තමාගේත් අන් අයගේත් යහපත සඳහාම කැප කරති. ඒ කියන්නේ එතන පරිවර්තකගේ සටහනින්ම මේ පොත ගැන හොඳ අයිඩියා එකක් එනවා සහ කියවන්න ලොකු ආසාවක් මට ඇති වුණා. මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ ආජාන් බ්‍රහ්මවංශ කියන තෙරුන් වහන්සේගේ How to keep giving without reward. මේක තමයි මේ දේශනාව මෙන්න මේ තෙරුන් වහන්සේ ගන්නේ දේශනාව ආශ්‍රයෙන් තමයි මේ පොත ඒ දේශනාව තමයි පරිවර්තනය කරලා මේ පොතට අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට මේ පොතේ මුලින්ම තියෙනවා මේ ආජාන් බ්‍රහ්මවංශ තෙරුන් වහන්සේ ගැන විස්තරයක්. එතුමා කොහෙද ඉපදුනේ? ඊළඟට එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද? ඊළඟට ආජාන්චා මහතෙරුන් වහන්සේගේ ගෝලයෙක් කියන එක. ඒ වගේම එයා කොහොමද ධර්ම ප්‍රචාරය කරේ කියන විස්තරේ මේ පොත ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශනාවට පදනම් වුණේ මොකක්ද කියලා මේකේ විස්තර කරලා තියෙනවා. මේකේ තියෙනවා සාමාන්‍යයෙන් ආජාන් බ්‍රහ්මවංශ මහතෙරුන් වහන්සේ දේශනාවල් වලට ගොඩක්ම මුල් කරගන්නේ ඒ දේශනාව මුලින්ම කෙනෙක් දේශනා කරන ස්ථානයට එද්දී කෙනෙක් අහන ප්‍රශ්නයක්. අන්නේ ප්‍රශ්න වලට උත්තරයක් විදියට තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. මේකට පදනම් වෙලා තියෙන්නේ එතනදී අහලා තියෙනවා ආජාන් බ්‍රහ්මවංශ තෙරුන් වහන්සේගෙන් අපි දේවල් මිනිස්සුන්ට හොඳ දේවල් ගොඩක් කරා. නිතරම අපි මිනිස්සුන්ට හොඳම කරත් ඇයි ස්වාමීන් වහන්සේ අපිට නරක දේවල්ම හම්බෙන්නේ කියලා. අන්න එහෙම කියලා අහපු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට තමයි ආජාන් බ්‍රහ්මවංශ මහතෙරුන් වහන්සේ මෙන්න මේ දේශනාව කරලා තියෙන්නේ. මේ දේශනාව තමයි මේ පුංචි පොත ඇතුලේ මේකේ පිටු තියෙනවා 32ක්. මේ පිටු 32 ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ. හරි අපි දැන් බලමු මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ කොහොමද කියලා. මම චූටි පොයින්ට්ස් වලින් මේක කියන්නම්. මොකද නැත්තම් ඔයාලට කියවලා බලන්න chance එකක් නැති වෙනවා. මම මේක ස්ටෝරි එක ඔක්කොම ෂෙයා කරනවා. මේකේ මුලින්ම තියෙනවා ජීවත් වීමේ අර්ථය කුමක්ද කියලා. ඊට පස්සේ කොච්චර කළත් කිසි ගුණයක් නැහැ. ගහ සහ ළමයාගේ කතාව. ගහ හා ළමයා නම් එම කතාව මෙන්න මෙහෙමයි. ළමයාට ඉස්කෝලේ යන්න වීම ඔන්න ඔය විදිහට මුලින්ම තියෙනවා ගහ සහ ළමයා කියන
කතාව ගැන ස්ටෝරි එකක් සම්පූර්ණම මුල ටික ඇත්තටම මෙන්න මේ ගහ සහ ළමයා කියන කතාව තමයි මාව පුදුම විදියට සෙන්සිටිව් කරවපු පොයින්ට් එක. අපි බලමු එතනින් එහාට තියෙනවා මේකේ ඊට පස්සේ ගහ ආශ්‍රයෙන් තමන්ගේ අම්මා තාත්තා ගැන අම්මා තාත්තා අපි වෙනුවෙන් කැප කරන කැපකිරීම ගැන ඊට පස්සේ දෙයක් දුන්නට පස්සේ අපේ ඇතිවන සතුට ගැන ඊට පස්සේ තව මේකේ තව ස්ටෝරි එකක් තියෙනවා මේ සොරා සහ හාමුදුරුවන්ගේ කතාව කියලා. ස්වාමීන් වහන්සේගේ කතාවේ තව කතාවක් තියෙනවා. ඊට පස්සේ දන් දුන්නම ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියන එක සියල්ල දන් දුන්නට පස්සේ මට මොනවද හම්බෙන්නේ කියන්නේ මේ පොත ඇතුලේ සම්පූර්ණයෙන්ම විස්තර වෙලා තියෙනවා දීම ගැන. ඒ කියන්නේ මිනිසාගේ පරම යුතුයකම, කියන්නේ මිනිසාගේ මේ ලෝකෙට ආපු මිනිසුන්ගේ ඩියුටි එක අනිත් අය වෙනුවෙන් සේවය කරන්න කියන එක තමයි ගොඩක්ම මේ පොත ඇතුලේ සම්පූර්ණයෙන්ම වගේ විස්තර කරලා තියෙන්නේ. ඒක දිගටම පොඩි ස්ටෝරි ගැන ඊට පස්සේ ඒ ආචාර්ය බ්‍රහ්මවංශ තෙරුන් වහන්සේ අම්මත් එක්ක ගියපු ගමන් ගැන අම්මලා තාත්තලා ආපි ගැන ආඩම්බර වෙන විදිය ගැන ඔන්න වගේ දිගට මේකේ පොඩි පොයින්ට්ස් යටතේ මේ දේශනාව හරි ලස්සනට මේ පොත ඇතුලේ පරිවර්තනය කරලා තියෙනවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා වගා කරන්නේ ඇයි ඔන්න ඔය වගේ හරිම ලස්සන ගොඩාක් පොඩි උපමාතෘකා යටතේ මේ පොත විස්තර කරලා තියෙනවා. මම මේකේ සමස්තයක් විදියට මේ පොත ඔයාලා කියවලා බලන්න ඕන නිසා මම මේ පොතේ ඔක්කොම දේවල් ගැන විස්තර කරන්න යන්නේ නැහැ. හැබැයි මාවර සෙන්සිටිව් කරපු කතාව මම ඔයාලත් එක්ක ෂෙයා කරන්නම්. ඒ කියන්නේ ඒ තරමට සමහර විට මේක කෙනෙකුට ඒක ඇත්තටම හරි විහිළුවක් වෙන්න පුළුවන්. බට් ඒ කියන්නේ සංවේදී මිනිහෙකුට මම හිතනවා මේක මාන විදියට ෆීල් වෙන කතාවක් කියලා. මේකේ තියෙනවා ගස සහ ළමයාගේ කතාව. මේකේ තියෙන්නේ එක ළමයෙක් ජීවත් වෙලා තියෙනවා කැලෑවක් ආශ්‍රිතව. තමන්ගේ ගේ තිබිලා තියෙන ටිකක් කැලෑවක් ආශ්‍රිතව. ඉතින් මේ පොඩි ළමයා පුරුදු වෙලා ඉඳලා තියෙනවා ඒ කැලේ තිබුණු විශාල ගහක් යටට ගිහිල්ලා සෙල්ලම් කරන්න. ඔහොම දිගින් දිගටම මේ ළමයා සෙල්ලම් කරනකොට මේ ගහ මේ ළමයාත් එක්ක ඇත්තටම හොඳ යාළුකමක් ගහට ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ගහ මේ ළමයාත් එක්ක කතා කරලා තියෙනවා. මේ ඔයා මේ මගෙත් එක්ක මෙතන ගොඩක් සෙල්ලම් කරානේ දැන් ඔයාට පුළුවන් මගේ අතුපතර අට්ටාලයක් හදාගෙන ඔයාට සෙල්ලම්යක් මේ මගේ ගහේ අතුපතර හදාගන්න කියලා. ඔන්නෝක තමයි ගහ මුලින්ම ළමයාත් එක්ක කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගහයි ළමයා අතරේ හොඳ බොන්ඩ් එකක් හැදෙනවා. ඒතකොට ළමයා මුලින්ම කරන්නේ ගහේ අතු ඉති එහෙට මෙහෙට බින්දලා කඩලා එයාට ඉන්න පුළුවන් විදිහට අට්ටාලයක් මුලින්ම මේ ගහේ හදාගන්න. මෙහෙම තමයි මේ ස්ටෝරි එක පටන් ගන්නේ. ඊට පස්සේ ළමයා දිගින් දිගටම සෙල්ලම් කරනවා. ඊට පස්සේ ටික කාලෙකින් මේ ළමයා ලොකු වෙනවා. මේ ළමයාට ඉස්කෝලේ යන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තින් ගහට පාළු දැනෙනවා. ළමයාට නිතරම එන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලෙකින් ළමයා එනවා ආපහු ගහ හම්බෙන්න. ඊට පස්සේ ඔන්න ගහ නොතෙන්දලා තමයි ස්ටෝරි එක පටන් ගන්න. ඊට පස්සේ ගහ කියනවා ඔයා ගොඩ දවසකින් ආවේ නැහැනේ සෙල්ලම් කරන්න. මෙන්න වගේ අට්ටාලෙත් කැඩිලා. ඔයා දැන් අලුතෙන් අට්ටාලයක් හදලා ආයේ පටන් ගමු කියලා. ඊට පස්සේ ළමයා කියනවා දැන් මට ආයේ සෙල්ලම් කරන්න එන්න හම්බෙන්නේ නැහැ. මම විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නේ. හැබැයි මට ඒ වියදම් දරා ගන්න හරිම අමාරුයි. මට හිතා ගන්න බෑ මම මොකද්ද කරන්න ඕනි කියලා. එතකොට ගහ කියනවා වැඩි කාලයක් යන්න ඉස්සර වෙලා මේ ගහේ පළතුරු හැදෙනවා. මේ හැදෙන පළතුරු ඔක්කොම ඔයා කඩාගෙන ගිහිල්ලා ඒව මුදල් බවට පත් කරලා ඔයාගේ ඉගෙනීම් කටයුතු වලට සල්ලි හොයාගන්න කියලා. ළමයා ඊට පස්සේ බොහොම සතුටින් ටික දවසකින් ඇවිල්ලා මේ ගහේ හැදිලා තියෙන ඔක්කොම පළතුරු ටික කඩාගෙන ගිහිල්ලා විකුණලා තමන්ට විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍ය මුදල් ටික හොයාගෙන තමන්ගේ විශ්වවිද්‍යාල වැඩ කටයුතු ටික හොඳින් කරගන්නවා. ඊට පස්සේ තව ටික කාලෙකින් දැන් ළමයා ආයේ එන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි අදියර ළමයා ඊළඟ පාර ආයේ එන්නේ. ඊට පස්සේ ගහ ළමයාවම ඒතර ළමයා නෙමෙයි තරුණියෙක්. ඊට පස්සේ යාගෙන් අහනවා ඔයා ගොඩ කාලෙකින් ආවේ ඔයාට කොහොමද? ඊට පස්සේ කියනවා මේ මොකක්ද ප්‍රශ්නයක්ද කියලා ගහ අහනවා. එතෙන්දී ළමයා කියනවා නෑ මම ගොඩක් කාලෙකින් ආවේ මම විවාහ වෙන්න යන්නේ. හැබැයි විවාහයට ලොකු වියදමක් යනවා. මම කොහොමද ඒ වියදම දරාගන්නේ කියලා මට හිතා ගන්න බැහැ කියලා. ඊට පස්සේ මෙතනදිත් ගහ කියනවා මම මේ පාර දෙගුණයක් පළතුරු හදන්නම්. ඒ පළතුරු ගෙනහිල්ලා විකුණලා ඔයාගේ විවාහයට අවශ්‍ය මුදල් හොයාගන්න. ඇත්තටම මාර සංවේදී තැනක් මෙතනත්.
එතෙන්දි ගහ පුදුම වෙහෙසක් තමන්ගේ තියෙන ඔක්කොම එනර්ජි එක වැය කරලා දෙගුණයක් පළතුරු හදනවා මේ පාර ළමයාගේ විවාහය වෙනුවෙන්. ඊට පස්සේ මේ ළමයා අර පළතුරු ඔක්කොම අරගෙන ගිහිල්ලා විවාහය සාර හොඳට ලස්සනට විවාහය කරනවා මේ පළතුරු විකුණලා සල්ලි අරගෙන. හැබැයි මෙන්න මෙතෙන්දී අර පළතුරු දෙගුණයක් තුන්ගුණයක් හදන්න සල්ලි ගහ ශක්තිය වැය කරපු නිසා ගහ ගොඩාක්ම දුර්වල වෙනවා සහ ගහ ලෙඩ වෙනවා. හරිම දුර්වල වෙච්ච ගහක් තමයි ඊට පස්සේ ඉතුරු වෙන්නේ. ඊට පස්සේ තව ටික කාලයක් ගිහිල්ලා ආපහු ඔන්න අර ළමයා එනවා ගහ ගාවට. ඊට පස්සේ ළමයා එතෙන්දිත් අහනවා මේ ඔයා ගොඩ කාලෙකින් මොකද ඔයාට මොකකට ප්‍රශ්නයක්ද? ගොඩ කාලෙකින් ආවේ නැහැ. එතකොට ගහ එතෙන්දි කියනවා මගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ වුණාට අපිට ඉන්න ගෙයක් නැහැ. මට තේරෙන්නේ නැහැ. මට හිතා ගන්න බෑ මොකක්ද කරන්න කියලා. නමුත් ගහ එතෙන්දිත් කියනවා මේ පාර නම් මට පළතුරු හදන්න බෑ. මම ගොඩක්ම දුර්වලයි. ඒත් මගේ අතු ගොඩක්ම හයිය. මගේ අතු කපාගෙන ගිහිල්ලා ඔයාගේ ගෙදර හදාගන්න කියලා. මෙතෙන්දිත් ඒ ළමයා ගහේ හොඳම අතු ශක්තිමත්ම අතු බලලා අතු කපාගෙන ගිහිල්ලා තමාගේ ගෙදර හදාගන්නවා. ඊට පස්සේ කාලයකට ආයේ මේ ළමයා මේ ගහ ගාවට එන්නේ නැහැ. දැන් ගහ පළතුරු හදන්න ගිහින් ගොඩක් දුර්වල වෙලා අතු කපලා තවත් දුර්වල වෙච්ච ගහක්. තව ටික කාලයක් ගිහින් ආයේ ඒ ළමයා නෙමේ ලොකු මිනිහෙක්. ඒ මනුස්සයා එනවා මෙතෙන්ට ඇවිල්ලා හරිම අවුලෙන් වගේ ඉඳිද්දි ගහ කියන ඔයා ගොඩ කාලෙකින් දකින්න හම්බුන්නේ නැහනේ. අයියෝ ආවේ නැත්තේ ඔයාට ආයේ ප්‍රශ්නයක්. ගහ මෙතනදී කියන මේ ළමයා නෙමෙයි දැන් ලොකු මිනිහෙක්නේ. මිනිහා එතෙන්දී කියනවා ඔව් මම දැන් දරුවව බිරිඳව බලා ගන්න මට මුදල් ඕන. මම මෙතෙන්දී ව්‍යාපාරයක් පටන් ගත්තා. මම ඒක දැව ආශ්‍රිත ව්‍යාපාරයක්. ඒකට මට ඕනි වෙනවා දැව. ඔයාට පුළුවන්ද මට ඔයාගේ කඳ දෙන්න? ඇත්තටම මාව මෙතෙන්දී පුදුම විදියට මට දැන් කිව්වත් ඒක පොත කී වතාවක් කිව්වත් මාව මෙන්න මේ තැන්වලදී පුදුම විදියට සෙන්සිටිව් වුණා. මම දන්නේ ඒක තව කෙනෙකුට ඒක විහිළුවක් විදියට දැනෙන්න පුළුවන්. ඒත් මාව පුදුම විදියට මෙන්න මේ තැන්වලදී සංවේදී කරා. ඒ නිසාමයි මට හිතෙනවා ඔයාලත් එක්ක මේ පොත ගැන ෂෙයා කරන්න ඕනි කියලා හිතුණු ස්ටෝරි එක එකම වෙන්න මේ ස්ටෝරි එක. මෙතෙන්දී ළමයා කියනවා මෙතෙන්දී ගහ කියනවා මේ මම දැන් හරි දුර්වලයි. මගේ ඉතුරු වෙලා තියෙන කඳ විතරයි. කමක් නෑ ඔයයි කඳත් කපාගෙන යන්න. කපාගෙන ගිහිල්ලා ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න කියලා. මෙතෙන්දි ඒ මිනිහයා මේ ගහේ කඳ කපාගෙන යනවා. හොඳම හරියෙන් කඳ කපාගෙන යනවා. අන්තිමට ගහේ ඉතුරුනේ මුලත් අර කපාගෙන ගිය කඳේ කැපුණු ඉතුරු වෙච්ච කොටසත් විතරයි. ආයේ කාලයක් යනකම් මේ ළමයා මේ ගහ දිහාවට එන්නේ නැහැ. ගහ දැන් ගොඩක් දුර්වලයි. මිය යමින් තියෙන්නේ මුල සහාර කැපුණු කොටස විතරයි මේ ගහේ ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තව අවුරුදු ගානකින් එනවා මේ ගහ මිය යමින් තියෙද්දි මේ මිනිහයා. එතකොට මේ මිනිහට ගොඩක් වයසයි. එයා ආයෙවම ගහ කියනවා ඔයා ගොඩාක් කාලෙකින් හැබැයි දැන් ඔයාට දෙන්න කියලා මගේ ගාව කිසිම දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මේ මිනිහයා කියනවා නැහැ මම ආවේ ඔයාට ස්තුතියි කියන්න. ඔයාගේ හැමදේම ඔයා ගැන හිතන්නෙත් නැතුව මට දුන්නා. මං වෙනුවෙන් කැප කරා. ඒකට ඔයාට ගොඩාක් ස්තුතියි කියලා ඒ මිනිහයා කියනවා ගහට. මෙන්න මෙතන මම මේ චුට්ට ඔයාලට කියවන්නම්. එතන මාරම සෙන්සිටිව් පොයින්ට් එකක්. එතන ඒක සබ් ටයිටල් එක ගැන උපමාතෘකාවක් විදිහට තියෙනවා. මට තුරුල් වී විවේකයක් ගන්න. ඇත්තටම කිව්වොත් ඔයාට දෙන්න මගේ ළඟ එකම දෙයක් ඉතුරු වෙලා තියෙනවා. ගහ කිව්වා. ඔයා දැන් බොහෝම වයසයි. ඔයාට විවේකයක් ඕන. මගේ ඉතුරු වෙච්ච ලී කොටේ උඩ ඔයාගේ ඔළුව තියාගෙන පොඩි විවේකයක් ගන්න. මගේ ඉතිරි මුල උඩ දිග ඇදිලා ලී කොටේ උඩ ඔළුව තියාගෙන නිින්දක් නිදා ගන්න. මට දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි. ඒ සැරේ වයසක මිනිසයා Tamanගේ මුළු මහත් ජීවිත කාලය තුල Tamanට උදව් කළ ගහේ කොටය උඩ ඔළුව තියාගෙන ඉතුරු වෙලා තිබුණු කඳන් කෑල්ල තුරුල් කරගෙන
හරිම ලස්සන සුව පහසු නින්දක් නිදාගත්තා. ගසට හරිම සන්තෝෂයි. ඇත්තටම ඒක කොච්චර සංවේදී කතාවක්ද. මේ කතාව ඇත්තටම ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. මෙතන මේ ස්වාමීන් වහන්සේම කියනවා මේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි මම මේ කතාවට කැමතියි කියලා. මම කියන්නේත් ඒක මේක ඇත්ත වුණත් බොරු වුණත් මේ කතාවට මම පුදුම කැමතියි සහ මට මෙතෙන්දී ආපු ප්‍රශ්නේ තමයි අපි මිනිස්සු විදියට සෝබා දහම අපට කොච්චර දේවල් දෙනවද? අපි වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කොච්චර මෙහෙවරක් සෝබා දහමින් අපි වෙනුවෙන් කරනවද? හැබැයි අපි සෝබා දහම ගැන මොහොතක්වත් හිතනවද? ඔන්න ඔය ප්‍රශ්නේ මට ආපු ප්‍රශ්නයක් මෙන්න මේ කතාව කියවල ඉවරෙද්දී මට මගේ ඇතුළෙන්ම ආපු ප්‍රශ්නයක්. අපි මිනිස්සු විදියට සෝබා දහම මෙච්චර පරාර්ථකාමීව අපි වෙනුවෙන් දේවල් කරද්දී අපි සෝබා දහම වෙනුවෙන් මොනවද කරන්නේ? තවත් සෝබා දහම විනාශ කරනවා මිසක මිනිස්සු විදියට අපි මොකද්ද ඇත්තටම එයා වෙනුවෙන් කරන්නේ? ඒක තමයි මට මුලින්ම ආපු ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය තමයි ගහක් එහෙම නැත්නම් සෝබා දහම කියලා අපි ගමු. සෝබා දහම මේ තරම්ම පරාර්ථකාමීව මිනිස්සුන්ට දේවල් කරනවා. එතකොට මිනිස්සු විදියට එතකොට මිනිස්යාගේ පරම යුතුයකම අනිකාට උදව් කිරීම. හැබැයි අපි මිනිස්යන් විදියට ඇවිල්ලා අපි තව කෙනෙකුට උදව්වක් කරනවද? කිසිම දෙයක් බලාපොරොත්තු නොවි. ඇතරම එහෙම මිනිසුත් ඇති. මම නැහැ කියලා කියන්නේ එහෙම මිනිස්සු කොටසකුත් ඉන්න පුළුවන්. ඇතරම ඉන්නව ඇති. මොකද නැත්තම් මේකේ හොඳ නරක කියලා දෙකක් තියෙනවනේ. දෙකම බැලන්ස් එක යනවනේ. එහෙම මිනිස්සු කොටසකුත් ඉන්නවා මේ සමාජේ. නමුත් බහුතරයක් ඇත්තටම කිසිම දෙයක් ආපස්සට බලාපොරොත්තු නොවි කිසිම දෙයක් කරනවා. මිනිස්සෙක් විදියට මේ ලෝකෙට ඇවිල්ලා අපට පැවරුණු වගකීම මිනිස්සු විදියට අපි ඉෂ්ට කරනවා. ඔන්න ඔය ප්‍රශ්න දෙක මට මං ඇතුළෙන්ම ගොඩනගෙනවා මෙන්න මේ පොත කියවලා ඉවර වෙද්දී. ඒ කියන්නේ මේ පොතේ ඇත්තටම අපිට දෙන ආදර්ශය එක තමයි මිනිසාගේ පරම යුතුයකම මිනිසාට උදව් කිරීම. හැබැයි මිනිසා කිසිවක් බලාපොරොත්තු නොවි පරාර්ථකාමීත්වයෙන් දේවල් කරනවාද? ඒක කිරීමේ වටිනාකම තමයි මෙන්න මේ පොත ඇතුලේ ඇතුළත් වෙලා තියෙන්නේ. මේකේ අන්තිමටත් ඒ දේශනය ඉවර කරලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා අවුරුදු කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ගිය ගමනේදී වනාන්තරයක ගසක සවිකර තිබුණු පුංචි පුවරුවක සටහන් වී තිබුණු මේ වචන කිහිපය මගේ හිත ඇදගත්තා. ගස කොයිතරම් කරුණාවන්තද කිව්වොත් ගස කපා බිම හෙළන තැනැත්තාටද සෙවණක් දෙනවා. මේක හරිම ලස්සන කියමනක්. ගහ කපා මරා දමන තැනැත්තාටද සේවයක් දෙනවා. කරුණාවන්ත භාවය කියන්නේ මෙන්න මේකටයි. කවුරුන් හෝ ඔබ කපා විනාශ කරන්නට තැත් කළත් ඔබ තවමත් ඔවුන්ට සෙවණක් දේවි. ජීවිතයේ අර්ථය කියන්නේ මෙන්න මේකට තමයි කියලා මෙන්න මේ පොත ඉවර කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා මෙන්න මේ පොත චූටි වෙලාවක් අරන් කියවන්න try කරන්න කියලා. මේක පොතක් ප්‍රොමෝට් කිරීමක් නෙවෙයි ඇත්තටම. මේකෙන් ගත යුතු දෙයක් තියෙන නිසා තමයි මම මේ ගැන ඔයාලට එක ෂෙයා කරේ. මේ පොත සුනේර ප්‍රකාශකයෝ පොඩි ගාණක් වෙන්නේ රුපියල් 150ක් විතරයි. පිටු 32ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ පොත අරගෙන පුංචි වෙලාවක් වැය කරලා මේ පොත කියවලා බලන්න සහ ඔයාලගෙන් අහන්න අපි මිනිස්සෙක් විදියට මේ ලෝකෙට ඇවිල්ලා ඉන්න ඩියුටි එක අපි හරියට කරනවද කියන්නේ. ඉතින් ආයෙ දවසක පොතක් ගැන කතාවකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.